අපි අද ඇවිල්ලා ඉන්නේ කඩුවෙල රංකඩු පත්තිනි දේවාලයට. මේක පත්තිනි මෑණියන්ටම කැප වුණු ඓතිහාසික දේවාලයක්. මේ දේවාලේ කලින් හඳුන්වලා තියෙන්නේ කඩු දෙවොල කියලා. සීතාවක රාජසිංහ රජුගේ කාලයේදී මේ දේවාලේ ආරක්ෂක බලකොටුවක් විදිහට යොදාගෙන තියෙනවා. ඊට පස්සේ මුල්ලේරියා සටනට කලින් රජතුමා රන් කඩුව පත්තිනි මෑණියන්ට පූජා කළේ මේ ස්ථානයේදී කියලා තමයි හඳුන්වන්නේ. ඒ හින්දා මේ දේවාලෙට රන් කඩු දේවාලය කියලා නම ලැබුණා කියලා තමයි ජනප්‍රවාදයේ පවතින්නේ. මේක ජනප්‍රවාදයෙන් පවතින මතයක්. මීට වඩා විස්තර දන්න කවුරු හරි ඉන්නවා නම් අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න. වෙන්දට නම් මෙතන ගොඩක් සෙනග ඉන්නවා. අද නම් පන්සලටම හිටියේ අපි විතරයි. පුදුමයි ගොඩක් පාළුවට ගිහිල්ලා. සාමාන්‍යයෙන් ගොඩක් සෙනග හවස් වරුවට ඉන්නවා. හැබැයි අද ටිකක් වැස්සත් වගේ. ඒ හින්දා කට්ටිය අඩුයි. ඉතින් ලොකු නිස්කලංක බවක් දැනෙනවා තනියම බෝධි පූජාව තියන්න හොඳම වෙලාව කියලා හිතුණා. පොඩි බයකුත් වගේ දැනුණා. කලවර ගතියයි කවුරුත්ම නැහැ පේන්න. ඒත් බෝධි පූජාව තියන්න හිතට සැනසීම දැනෙන්න හොඳම වෙලාව කියලා හිතුණා. මෙතනින් තමයි බෝධීන් වහන්සේ ළඟට යන්න තියෙන්නේ. බෝධීන් වහන්සේලාගෙන් මේ එහා පැත්තට තියෙන්නේ දේවාල. අනික් පැත්තේ තියෙන්නේ සියලුම දෙවිවරුන්ගේ දේවාල. මෙතන තමයි ප්‍රධානම දොරටුව තියෙන්නේ. පත්තිනි මෑණියන්ගේ දේවාලේ ඉස්සරහම වගේ. එතනින් එහා ටිකක් ගියාම තමයි චෛත්‍යය තියෙන්නේ. අපිට චෛත්‍යයට යන්න දැන් නම් බෑ. චෛත්‍ය හැමතිස්සෙම එහෙම ඇරලා තියෙන්නේ නැහැ. ඒකට යන්න අමාරුයි. අපි බෝධීන් වහන්සේටයි බුදුගේ නම් මේ ටිකේ හදනවා. මේ තියෙන ප්‍රධානම පත්තිනි දේවාලේ. ගොඩාක් හාස්කම් තියෙන අලුත ඉපදුන පුංචි බබාලට දරු පැටව ලැබෙන්න ඉන්න අම්මලව බාර කරන්න හැමෝම මෙතෙන්ට තමයි එන්නේ. නවගමුව හා සමානවම මෙතෙන්ටත් සෙනග මේ තියෙන පත්තිනි දෙවරුව. අපි මෙතන ගොඩාක් වෙලා ඉඳලා බෝධි පූජාව තියලා තමයි ගියේ. මේ තියෙන පන්සලේ එහා පැත්ත. ඒ කියන්නේ පිටිපස්ස පැත්තෙන් මේ තියෙන ඉස්සරහ පැත්තෙන් පේන විදිහ. අපි ඉතින් අපේ බෝධි පූජාව තියලා හිතේ සැනසීමෙන් ගාථා ටිකක් කියලා කිසිම කලබලයක් නැහැ. හිමීට අපි ආපු වැඩ ටික කරගත්තා. දේවාලේ ඉස්සරින්දම්ම තියෙනවා පෙරහැර. පෙරහැර හරිම ලස්සනයි. ඒ වගේම පත්තිනි මෑණියන්ට නටනවා. ප්‍රධාන කපු මහත්තයා තමයි පත්තිනි මෑණියන්ට ඇඳගෙන නටන්නේ. ඒ වගේම ගිනි පෑගීම තියෙනවා. දිය කැපීම ඒ චාරිත්‍ර හරිම ලස්සනයි. ඒගොල්ලෝ ඇවිල්ලා බලන්න හරිම වටිනවා. ඊළඟ මාසේ තමයි තියෙන්නේ. මට පුළුවන් වුණොත් මම ඔයගලන්ට ඒකේ වීඩියෝස් උත් අරගෙන එන්නම්.